ආයිබෝවන් යාළුවනේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් කෙටල් එකක් රිපෙයාර් කරගන්න විදිය. ඉතින් යාළුවනේ මේ කෙටල් එකේ හැම දෙයක්ම හොඳට වැඩ කරනවා. හැබැයි මේකේ තියෙන එකම අවුල තමයි මේක වතුර රත් වුණාට පස්සේ ඕෆ් වෙන්නේ නැහැ. ඉතින් මට හම්බ වෙලා තියෙන ගොඩක් මේ වගේ ඉලෙක්ට්‍රික් කෙටල් වල යාළුවනේ වැඩි දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නය තමයි මොකක්ද මේ කෙටල් එක දැන් වතුර රත් වෙනවා. රත් වුණාට අපි ඕෆ් කරන්න ඕන. එතකන් ඒකේ වතුර ටික උණු වෙනවා. ඉතින් වතුර හිඳෙනකන් හරි වතුර ටික රත් වෙනවා. ඉතින් ඒක තමයි යාළුවනේ මේකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක අපි රිපෙයාර් කරගමු. ඒක තමයි යාළුවනේ. ඉතින් මම මේ පළවෙනි පාර්ට් තමයි මෙහෙම මගේ ෆේස් එක දාලා වීඩියෝ එකක් කරන්නේ. එහෙනම් ඉතින් මගේ නම චමිදු. ඉතින් මම තමයි මේ channel එක කරන්නේ. එහෙනම් අපි මෙන්න මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක රිපෙයාර් කරන්න මේ චමිදුට. ඔන්න යාළුවනේ එහෙනම් අපි මේක මුලින්ම ප්ලග් කරලා කියන්නේ ඔයගොල්ලන්ට දැන් මේකේ ලෙඩේ පෙන්වන්න පේන යාළුවනේ. ඉතින් අපි ඒක එහෙනම් අපි බලමු. දැන් මම මේකට වතුර දාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ඔය වතුර දාගෙන තියෙනවා. අපි එහෙනම් දැන් මේක ප්ලග් කරලා තියෙන්නේ. තාමත් ස්විච් එක ඔන් කරලා නැහැ. එහෙනම් මෙන්න මේ ලයිට් එක පත්තු වෙනවා. අපි එහෙනම් දැන් මේක ප්ලග් කරලා ආයෙ බලමු කොච්චර වෙලාවක් යනවද මේක රත් වෙන්න කියලා. ඉතින් මේක රත් වෙලා මේක ඕෆ් වුන්නේ නැහැ කියන්නේ. ඉතින් මේ ස්විච් එක කැඩිලා ඒ විදිහට තමයි යාළුවනේ. ඉතින් කැඩිච්ච ස්විච් එක හොයාගන්න තියෙන්නේ. කැඩිලාද, ඒ කියන්නේ හොඳයිද නරකයිද කියලා හොයාගන්න තියෙන්නේ. ඉතින් බාගෙට රත් වෙලා ඕෆ් කරන එකයි ඔටෝ ඕෆ් වෙනවා කියන එකයි ඉතින් දෙකක්. ඉතින් ඒක කවුරුත් දන්නවනේ. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් මේක වැඩ කරන විදිය චෙක් කරලිමු. ඔන්න මම වැහුවා. මම එහෙනම් ඔන්න යාළුවනේ ස්විච් එක ඔන් කරා. හරි. ඔන්න ස්විච් එක ඔන්. මෙතන ඉන්ඩිකේටර් එකක් පත්තු වෙනවා. ලයිට් එක ඕෆ් කරාම පේන හැටි මෙතන ඉන්ඩිකේටර් එකක් පත්තු වෙනවා. දැන් අපිට ඇහෙන හැටි ඔයගොල්ලන්ට. මේකේ ශබ්දය ඇහෙන හැටි ඔයගොල්ලන්ට දැන්. දැන් මේක මම ඕෆ් කරා නම් හරි වගේ මේක නටනවා නැටිලක් සුපිරියටම ඕෆ් කරමු. හරි. ඔන්න යාළුවනේ මම ඕෆ් කරා. ඉතින් පේනවා ඇති. එහෙනම් අපි දැන් මේක හදන්න පටන් ගමු. හරි යාළුවනේ. ඉතින් මේක තාම රස්නේ. දුම දාන ඔයගොල්ලන්ට පේනවා ඇති. දුම යනවා ඔයගොල්ලන්ට පේනවා කියලා හිතන. ඔව් පේනවා. ඉතින් රස්නේ තිබ්බට අවුලක් නැහැ. මේකේ අපිට ඇතුලේ නෙමෙයි වැඩ තියෙන්නේ, එළියේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ යාළුවනේ මෙන්න මේ කවර් එක ගලව ගන්න ඕන. කවර් එක ගලවන්න කලින් මෙන්න මේ පහන පියන අපි අයින් කර ගන්න ඕන. ඉතින් අයින් කර ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේක උඩ් කරලා වෙන ඇති. මේක නිකන් තියෙන්නේ ලොක් වෙන්නේ නැහැ. මේක කරලා එකපාරක් කොහොම අයින් කරගත්තා නම් නිකම්ම ගැලවෙනවා. හරි. ඒක මේ යාළුවනේ ගැලුනේ රත් වෙච්ච නිසා නෙමෙයි, සාමාන්‍යයෙන් එහෙම තමයි ගලවන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඇණයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඇණයක් තියෙනවා. ඉතින් ඔන්න ඇණ තුන ගලව ගත්තයින් පස්සේ ඕගොල්ලොන්ට මේක පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. ඉතින් මේ ස්විච් එක වැඩ කරන්න යාළුවනේ මේ ස්විච් එක ඔටෝ ඕෆ් වෙන්නේ නැහැ.
මම මේකටත් අලුත් ස්විච් එකක් ගෙනත් තියෙන්නේ. ඉතින් ගන්න තැන් විස්තර ඔක්කොම මම වීඩියෝ එකේ අන්තිමට මම කියනවා. ඉතින් එතකන් රැඳිලා ඉන්න කියලා මම මගේ යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම දැකලා තියෙනවා මගේ වීඩියෝස් ගොඩක් කට්ටිය බලනවා. බැලුවට ලයික් වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ එක්ක අමතක වෙලා එහෙම මොකක් හරි වෙන්නත් ඇති. වීඩියෝස් වලට ඉතින් ලයික් කමෙන්ට් එහෙම වැටෙනවා අඩුයි. ඉතින් මම මතක් කරන්නේ නැති හින්දා වෙන්නත් ඇති. එක පැත්තකින් මං ලයික් කරන්න කමෙන්ට් කරන්න කියලා මං අන්තිමට කියන්නේ. ඉතින් මම මුලින් කියන්නෙත් නැහැ. ඉතින් වීඩියෝ එක ඉවරෙච්ච ගමන් සමහරු මගෙන් හැරෙන අයත් ඉන්නවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව මේක අපි ගලවගමු. ඔන්න යාළුවනේ ඔන්න මං ඇඳ ටික ගලව ගත්තා. හරි. දැන් ඔන්න නිකම්ම ගැලවුණා. අපි මේ කොටසත් මේ අයිනෙන් තියාගමු. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ස්විච් එකේ මෙන්න මේ කැල්ල ගලවන්න. මේක දාන්න ඉතින් ඔන් ඔෆ් වෙන. අපි ඔන් ඔෆ් කරන පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේක ගලවලා දාන්න. හරි. මෙන්න මේකේ තමයි යාළුවනේ අවුල තියෙන්නේ. ඉතින් මේක ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ. මේක තාම චුට්ටක් ප්‍රශ්නේ. අවුලක් නැහැ. ඊට කලින් මෙන්න මේ වයර් එක ගලව ගන්න. ඒක ගලව ගන්න ඉතින් මේ විදිහට එහෙම කරලා මේක පස්සට කරගන්න. මට දැන් එක අතකින් ෆෝන් එක එහෙම කරන්න පොඩ්ඩක් අමාරුයි. හරි. ගැලෙව්වා. මේකත් අපි මේ විදිහට ගලවගමු. ඔන්න හරි යාළුවනේ එකත් ගැලෙව්වා. හරි. අපි දැන් මේ ස්විච් එක ගලවගමු. ඕ. ස්විච් එක ගලවගමු. අපි එහෙනම් මේ ස්විච් එක ගලවගෙන හම්බෙමු. මේක අත් දෙක මොනේ එකයි. ඔන්න හරි යාළුවනේ ඇනේ ගලව ගත්තා. ස්විච් එකත් ගලව ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ ස්විච් එක මේවා මලකට ගාලා තියෙන්නේ. හරි. ඉතින් තවත් දෙයක් කියන්න ඕන. මෙන්න මේ ස්විච් එක යාළුවනේ මේක නිකන් මොකක්ද ඒකට කියන්නේ? සෙන්සර් එකක් වගේ තමයි මේක වැඩ කරන්නේ. හරිද? තේරෙන සිංහලෙන් කිව්වොත් මේක සෙන්සර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ තියෙන රවුම. මෙන්න මේ රවුමයි මම හිතන්නේ ඔයගොල්ලන්ට පෙනේ කියලා. මෙන්න මේක පේන දියරුනේ ඇතුලේ ස්ප්‍රින් එකක් වගේ කොටසක් තියෙන මෙන්න මෙතන. ඉතින් මේකෙන් වෙන්නේ මේ රවුම පේන ඇති මෙන්න මෙහෙම ඔබද්දි මෙතන එහෙම මේ කොටස එබෙනවා. බලන්න. කැම් එක බොඳ වුණා. හරි. මෙන්න මෙතන මේ එබෙනවා. ඔයගොල්ලෝ සද්දයක් ඇහෙන ඇති. ඔන්න කොටස එබෙනවා. ඉතින් යාළුවනේ මේකේ වෙන්නේ මේක රත් වුණාම මේක ඇතුළට ප්‍රෙස් වෙනවා. එතකොට මේක මෙහෙම තියෙන එක මෙහෙම වෙද්දි මගේ ඇඟිල්ල හිරුණා එතනට. මෙන්න මෙහෙම වෙද්දි මෙහෙම ඒක ඇතුළට ප්‍රෙස් වෙච්ච ගමන් කියන්නේ රත් වෙලානේ තියෙන යාළුවනේ. රත් වෙද්දි මේක ඇතුළට නැවෙනවා. ඒ ඇතුළට නැවුණාම මෙන්න මේ ස්විච් එක පයින්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඕෆ් වෙන්න බලාගෙන ඉන්නේ. ස්ප්‍රින් එකෙන් එහා පැත්තට ඇදලා. එතකොට යාළුවනේ මෙහෙම ලං වෙලා තියෙන එක මෙහෙම මෙන්න මේ ලං වෙලා තියෙන කියන ඔන් එකේ තියෙන ස්විච් එක මෙන්න මේක ඇතුළට මෙන්න මෙහෙම ප්‍රෙස් වෙච්ච ගමන් ඔන්නෝම ඕෆ් වෙනවා. ඉතින් ඒක තමයි යාළුවනේ මේකේ සිද්ධාන්තය සරලවම කිව්වොත්. ඉතින් මම මේක වෙනුවට අලුතෙන් ස්විච් එකක් ගෙනාවා. මේක නම් මහලෝ ගාණක් උනේ නෑ. බොහොම පොඩි මුදලක් උනේ. හරි. අපි දැන් මේක අයින් කරගමු. එහෙනම් මෙන්න මේක හයි කරමු. ඔන්න යාළුවනේ අලුත් ස්විච් එක හයි කරගත්තා. පරණ ස්විච් එක අයින් කරා. ඉතින් මෙන්න මේක මෙන්න මේ පැත්තට මෙහෙම කරලා සවි කරගන්න. ඊට පස්සේ මේකත් මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම හයි කරන්න. ඉතින් මේක නම් දැන් වැඩේ හරි. මේක දැන් වැඩේ හරි. ඊට පස්සේ මෙන්න මේක ආයි තිබ්බ විදියට මෙහෙම හයි කරන්න. වෙන ඇති. ඊට පස්සේ මම මේ ස්පීඩ් වැඩි නැහැ යාළුවනේ කියන්න. ස්පීඩ් එක මම අඩු කරලා ඊගාවට මේකෙන් මම තව කොටසක් කරනවා. මේකේ part 2 වීඩියෝ එක. ඒ කියන්නේ යාළුවනේ මේකේ ඇතුලේ මම ඔයගොල්ලන්ට පෙන්නනවා මේක කොහොමද තියෙන්නේ. ඒ වගේ දේවල් මම පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේකේ part 3 වීඩියෝ එකෙන් මම මෙන්න මේකේ තියෙන මේකේ කනෙක්ෂන් කොහොමද තියෙන්නේ කියලාත් මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින්
මේවා මෙන්න මේ කොටස් මෙන්න මේවා යාළුවනේ ගණ්ඩ තියෙනවා කඩවල. ඉතින් මං ඒව ගන්න තැන් මං ඒවත් කියනවා. ඉතින් මං වීඩියෝ එකේ අන්තිමට ඒව පැහැදිලි කරන්න. හරි, එහෙනම් යාළුවනේ අපි මේක යන දාලා වැඩේ ෆිනිෂ් කරගමු. ඔන්න යාළුවනේ මම දැන් සේරම කොටස් ටික මේක හයි කරගත්තා. අපි දැන් මේකට වතුර ටිකක් දාලා මේක අපි දැන් චෙක් කරගමු. ඔන්න කැමරාව බලන් දිහා දාලා වතුර ටිකකුත් හැලුණා. අවුලන්නේ නැහැ. ඕකේ. දැහුවා. එහෙනම් ප්ලග් කරලා තියෙන්නේ. ස්විච් එක දැම්මා. මොකෝ ඒ වුනේ? ඒක පොඩි ලූස් කනෙක්ෂන් එකක්. හරි. අපි බලමු යාළුවනේ දැන් කොහොමද මේක රත් වෙන්නේ කියලා. මං හිතනවා ඔයගොල්ලන්ට මේකේ සද්ද ඇහෙනවා ඇති කියලා. රත් වෙන සද්ද ඇහෙනවා. ඔන්න යාළුවනේ දැන් නම් මේක සුපිරියටම රත් වෙලා තියෙන්නේ. අය අන්න ඔෆ් වුණා. ඉතින් ඔෆ් වුණා. හරි. එහෙනම් අපේ වැඩේ සාර්ථකයි. මම කිව්වා මෙන්න මේවා ගන්න කොහෙන්ද කියන මෙන්න මේ කැඩි ස්විච් එක. මේක නෙමෙයි. අලුත් ස්විච් ඊට පස්සේ තව මේ වගේ ස්විච් ඊට පස්සේ මේක පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ කොටස් තව ඇතුලේ තව කොටස් තියෙනවා. මම ඒවත් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මේකේ part 2 සහ part 3 part 4 එකකුත් එයිද දන්නේ නැහැ. මම බලන පාඩම් මාලා 3කින් මේ electric kettle series එක අවසන් කරන්න. මගේ මේකේ gas cooker repair එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් ගිහින් ඒකත් බලන්න. මම ඒකේ ගොඩක් දේවල් පැහැදිලි කරනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි ඒකේ part 2 එකත් මම මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් part 3 එක මම මේ වීඩියෝ එකෙන් පස්සේ තමයි අප්ලෝඩ් කරන්නේ. හරි. ඉතින් මෙන්න මේ ස්විච් මේවා ගන්න යන්න පුළුවන් ඔයගොල්ලන්ට පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ ටිකක් ඇතුළට ගියාම කඩ තියෙනවා. ඔයගොල්ලන්ට ටිකක් ඇතුළට යද්දි බලා ගන්න පුළුවන්. පාරේ දෙපැත්තේ හොඳට බලන්න. මෙන්න මේවා ගන්න පුළුවන් කඩ තියෙනවා. ඉතින් ඒවයෙන් මිලදීගෙන මේවා අලුත් වැඩියා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මගේ channel එක subscribe නොකර බලන ප්‍රතිශතය වැඩි කියලා මගේ ratings වලින් මට පෙන්නනවා. ඉතින් පොඩි ඉල්ලීමක් කරනවා. මගේ videos හොඳයි නම් මගේ content හොඳයි නම් පහලින් comment එකක් දාලා ඒ වගේම subscribe පාරකුත් දාලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා මට පොඩි sub එකක් දෙන්න. අමතක නොකර like එකකුත් දාන්න. එහෙනම් මේකේ part 2 සහ ඉදිරි වීඩියෝ වලින් අපි හම්බෙමු. ඒ වගේම තමයි යාළුවනේ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනකම් බැලුවට හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.